පෙන්නන්න යන්නේ. කේස් එකකට තියෙන කොළඹ මිනිස්සු බණින්න එපා. මොකද ඕගොල්ලෝ නිතරම කොළඹ දැකලා තියෙනවා. දුර පළාත්වල අපේ වගේම දුෂ්කර පළාත්වල ඉන්න කට්ටියට තමයි මේක පෙන්වන්න හදන්නේ. බණින්න එපා කොළඹ මිනිස්සු. කොළඹ තියෙනවා බස් ස්ටෑන්ඩ් 3ක්. එකක් ප්‍රයිවට් එක, අනික ගවර්න්මන්ට් එක. CTB එක කියන්නේ ඒක. තව එකක් තියෙනවා ගුණසිංහපුර කියලා. අපි එතනින් පටන් ගමු. මේ තියෙන්නේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක. මේකේ ගොඩක් තියෙන්නේ කොළඹ මීගමු, එතකොට අවිස්සාවේල්ල කොළඹ ඒ වගේ බස් තමයි මේකේ ගොඩක් තියෙන්නේ. මේක ගොඩක් මේ පාකින් එකක් විදියට යූස් කරනවා. අර මේ හලාවත පැත්තේ බස් එහෙම ගොඩක් මේකේ නත් දානවා. මෙන්න මේනෝනේ. ඔන්න දැන් ඉන්නේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ. ලංකාවේ ඕන තැනකට යන්න බස් ප්‍රයිවට් බස් මෙතන තියෙනවා. මේක නම් හැමෝම දන්නවා. ගාල්ල, මාතර, අම්බලන්ගොඩ, කතරගම පැත්තට යන්න හයිවේ බස් මෙන්න මෙතන තියෙන්නේ. දැන් CTB බස් ස්ටෑන්ඩ් එක බලන්න මෙච්චර සෙනග නැහැ. අද මං හිතන්නේ මේ වෙසක් පොයේ සීන් එක නිසා පොඩක් සෙනග ඉන්න වෙලාව පාන්දර 2යි. අපි යන් බලන්න CTB බස් ස්ටෑන්ඩ් එක. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මෙතන තමයි වියලි කලාපීය බස් ගහන්නේ. CTB බස් ස්ටෑන්ඩ් එකේ වියලි කලාපීය බස් ගහන්නේ මෙතන මැදිරිගිරිය. අම්මෝ ඉතින් උඹලටත් වියලි කලාපීය කිව්වොත් ඊට වඩා දෙයක් නැහැ නේද? කමක් නැහැ ඉතින් වියලි කලාපීය කියලා බැන ඒ අනුරාධපුරේ පැත්තට මෙනවනේ ඉතින් ට්‍රිප් දාගෙන අනේ මන්දා. කොතනින් බේරලා ගියත් වැඩන්නේ. මෙන්න මේ මාකට් එක ඇතුලෙන් නම් බේරලා යන්න බෑ. අනිවාර්යෙන් සොකටක් කර මොකක් හරි ගමු කියලා අඬ ගන්නවාමයි. තොරණ යන ලයිට් ඔෆ් වැවුණා වැඩි. ඒවට සෙනග නම් ඉන්නවා. ඔය සීන් එක නිසා තමයි සෙනග ඉන්නේ ගොඩක්. තියෙනවා දෙවන හරස් වීදිය. දෙවන හරස් වීදියේ ඉන්න පෙන්නන්න. ගොඩක් කපල් ෂූට්, එතකොට තමිල් වයිබ් එකට වෙන ෂූට් කරන තැනක් තමයි මෙන්න මේ රතුපල්ලිය කියලා කියන්නේ. ඉන්න පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ ඒ පල්ලිය. මෙතන තමයි ගොඩක් ෂූට් කරන්නේ. මෙතනක් තියෙනවා මෙන්න මේ පාරේ ගිහිල්ලා මෙන්න මෙහෙට ගියාම තියෙනවා තව තැනක් පොඩි පල්ලියක් වගේ තැනක්. මේක තමයි අනිත් කෝවිල. මේක තියෙන්නේ පළවෙනි හරස් වීදියේ. පළවෙනි හරස් වීදියෙන් ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඔන්න මං ආසම ජති වාහනයක් යනවා. I don't know. මං ආසම කෙනෙක් තමයි. මෙතන තමයි පල්ලිය තියෙන්නේ. මෙතන ගොඩක් ෂූට් වෙනවා. අතන එකක් රතුපල්ලිය, මෙතන කෝවිල. මම දන්නේ මේ විදිහට. මේක තියෙන්නේ පළවෙනි හරස් වීදියේ, අරක තියෙන්නේ දෙවෙනි හරස් වීදියේ අවසානෙම. තේරෙනවනේ? ඔන්න දැන් යන්න හදන්නේ නිලුම් කුල්ල බලන්න. මේ පැත්තේ ඉඳලා ඇවිල්ලා අන්න මේ පැත්තට දාන්න නිලුම් කුල්ල බලන්න යන්න ඕන. මෙන්න මේක දැක්කාම මේ චෛත්‍ය දැක්කාම ඔයගොල්ලොන්ට මතක හිටියේ. මෙතන හිල්ටන් එක. අතන තමයි ලෝටස් රෝඩ් එක තියෙන රතුපත් ලයිට් එක. මෙන්න මේ ලයිට් එක දෙන්නේ. මෙතන තමයි ලෝටස් රෝඩ් එක. ලෝටස් රෝඩ් එකේ පැත්තේ උනාට නිලුම් කුල්ල තියෙන්නේ මේ පැත්තේ. මයින්ද මහත්තයෝ දින ගාන මේක බොළු වැඩේට. මෙච්චර දුර එනකම් මේක දාලා තිබ්බේ. හරිද? මෙච්චර දුර එනකම් මේක දාලා තිබ්බේ. මෙතෙන්ට ආව විතරයි මෙන්න මේ මගුලේ ලයිට් එක ඕෆ් කරානේ. බලු වැඩේ ගන්න රෙකෝඩ් එකක් ගන්නත් බැරි වුණා මට. දැන් ඉතින් අද්දස් රෙකෝඩ් එකක් දෙන්නම්. බටේ ටික බලලා. අම්මෝ ඔක්කොටම හරියන්න දැස්සා. දැන් කරන්න දෙයක් නැහැ. හොඳටම තෙමිලා ඉන්නේ. හැස්ස වෙලාවේ දුවන්න උනා. ඒ නිසා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම ඔයාලට දැන් පෙන්නන්නම්. මෙතන ඇවිල්ලා ඔයගොල්ලෝ මේක බලන්න එනවනේ. මෙන්න මෙතන තියෙන්නේ පේන ලයිට් ඔෆ් කරලා තියෙන්නේ. මෙතනින් තමයි ඔයගොල්ලන්ට ටිකට් ගන්න පුළුවන්. එකක් වෙන්නේ සාමාන්‍යයෙන් මෙතන ගහලා තියෙනවා 500ක් වෙන්නේ. මෙතන ගහලා තියෙනවා මේ ඕපනින් ටයිම්, මේ ඔක්කොගෙම ඕපනින් ටයිම් ඒ ටික ගහලා තියෙනවා.
මේ සීන් එක කියන්නේ මම වගේම ඩයලොග් සෙට් වුණා පෙන්නන්නද ආ ඉතින් අරපුවතක් නෑ මම වගේම තමයි එන්න ඉන්නවා මම වගේ නේද පොඩ්ඩක් නෙමෙයි හොඳටම මම වගේ අම්මට සිරි කොහොමද ඩයල් එක මම වගේ නේද ආ ඉතින් අරපුවතක් නෑ මම වගේම තමයි පොල්දල් දෙකක් තියෙනවා කියන්නේ ජීවිතේට ලොකු මෙව එකක් තමයි ඉතින් පොල්දල් දෙකක් නැත්තම් වැඩක් නෑ ජීවිතේට මොනවද තිබ්බත් කොහොමද ඔන්න දැනට නෙළුම් කුල්න පැත්තේ ඉඳලා ආවා සෑහෙන දුරක් ආවා දැන් යන්න තියෙන්නේ හොටෙල් ටික බලන්න කොළඹ තියෙන හොටෙල් ටික තියෙන ඒ ටික කරලා ඉවරයක් කරනවා දැන් 3:00 වෙලා බුදුම්මෝ සෑහෙන දුරක් පයින් ආවා මේ කෝගෑනවා මේ මහ පාන්දර මුන්ට රැක්ද කොහෙද වැස්සර ඔළුව තෙමිලාද කොහෙද කොළඹ ෆොටෝ ලොකේෂන් වලින් වැඩිපුරම පාවිච්චි කරන තැනක් තමයි මෙන්න මේ කාගිල්ස් එක. මෙන්න තියෙනවා මේකේ ඉස්සරහා කාගිල්ස් එකේ චයිනා බැංක් එක කියලාත් කියනවා. ගොඩක් අය මේ ලොකේෂන් එක දන්නවා මේ මාර ලස්සනයි වෙනම සීන් එකක් තියෙන ඔම්මඩ සිරියන The Kingsbury ඒ එතනටත් ආවොන්න අම්මෝ ඔන්න කිංස්බරි එක ළඟ කරලා විතරයි ආයෙ වහින්න ගත්තා. වැස්සෙන් නම් අඩුවන්නේ නැහැ. 4:00යි වෙලාව. වහිනවා ඉතින්. අම්මට සිරි වෙනවා 5 වෙලාව. මේ පට්ට වැස්සකට අහු වෙලා තියෙන්නේ. පාන්දර 5 වෙලාව. Shangri-La light off. OGF hotel එක light off. OGF shopping mall එක light off. අම්මා පල්ලා මේ බිල්ඩින් එක දන්නේ නැහැ. මේ බිල්ඩින් එකක් දන්නේ නැහැ. අරක තියෙනවා ITC රත්නදීප. ගෝල් ෆේස් එකට කොළඹ මිනිස්සුන්ට නම් මේ පෙන්නපු දේවල් මහ ලොකු දේවල් නෙමෙයි දැකලා තියෙනවා. දුර පළාත් වලට බලා ගන්නත් එක්ක තමයි දැම්මේ. මම ගොඩක් ආසාවක් තිබ්බේ ආසාවටම තමයි මම මේ vlog එක කරේ. ඊට උදේ වෙද්දි හෙම්බිරිස්සා වැදිලා මොනවා වෙයිද දන්නේ නැහැ. thank you වීඩියෝ එක බලුවාට. එහෙනම් ගිහලා bye.